හීනයක් ඇතුලේ ඉඳන් තවත් කෙනෙක්ට ඒ හීනය හරහාම මැසේජ් එකක් යවන්න පුළුවන් කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේක දැන් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. ඇත්තටම සිදුවුණු දෙයක්. රිම් ස්පේස් ආයතනයේ පර්යේෂකයන් මේ පරීක්ෂණය කළේ පුද්ගලයන් දෙන්නෙක් Tamanගේම නිවෙස්වල නිදාගෙන ඉද්දි ඔවුන්ව අන්තර්ජාලය හරහා එකම සර්වර් එකකට සම්බන්ධ කරලා. පළවෙනි පුද්ගලයා ලුසිඩ් ඩ්‍රීම් එකක. ඒ කියන්නේ Taman ඉන්නේ හීනයක බව දැනගෙන ඉද්දි එයාගේ ඉයර්ෆෝන් එකෙන් ZILAC කියන රහස් වචනේ ඇහෙන්න සැලසුවා. ඔහු නිින්දෙන් ඇහැරෙන්නේ නැති වෙන්න මේ ශබ්දය ඉතාමත් සියුම් මට්ටමකින් ලබා දෙන්න ඔවුන් වග බලාගත්තා. ඔහු ඒ වචනේ හීනය ඇතුළෙන් ඉඳන් කියන්න උත්සාහ කරද්දී ඔහුගේ ඇස්වල සහ මුහුණේ සිදුවුණු ඉතාමත් සියුම් පේශ චලනයන් සර්වර් එක මගින් අධ්‍යයනය කළා. සර්වර් එකේ ඒ චලනයන් නිවැරදිව හඳුනාගෙන ඒවා නැවත අකුරු බවට පත් කරලා සංඥා පණිවිඩයක් විදිහට දෙවනි පුද්ගලයා වෙත යවුවා. දෙවනි පුද්ගලයාත් ඒ වෙලාවේ හීනයක ඉද්දි සර්වර් එකෙන් ආපු ඒ සංඥාව එයාගේ ඉයර්ෆෝන් එකෙනුත් ඉතාම සියුම් ශබ්දයක් විදිහට ඇහෙන්න සැලසුවා. පස්සේ එයා ඒ රහස් වචනය ZILAC කියලා නිවැරදිවම තහවුරු කළා. කිලෝමීටර් ගණනක් ඈත ඉඳන් හීනෙන් කරපු මේ sannivedanaya අනාගතයේ ලොකු පෙරලියක් කරાવી. ඔයා මේ ගැන මොකද හිතන්නේ? කමෙන්ට් කරන්න. මේ වගේ දේවල් දැනගන්න Gate of It එක්ක දිගටම සෙට් වෙලා ඉන්න.